ඔයත් ෆෝන් එකක් ගෙවන්න ගත්ත කෙනෙක්ද නැත්නම් ගෙවන්න ගන්න ඉන්න කෙනෙක්ද? අනිවාර්යෙන් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඉතින් යාළුවනේ ඔයාලා ෆෝන් ගෙවන්න අරන් ඇති ඒ වගේම ගන්න ඉන්න නැත්නම් ඇති එයාලා අනිවාර්යෙන් මේක වීඩියෝ එක බලන්න. ඉතින් මේ විදිහට අන්බොක්ස් කරගන්න ෆෝන් එකට යාළුවා අනිවාර්යෙන්ම ඔයාලට යම් කිසි දෙයක් ඇතුළත් කරලා දෙන්න. ඉතින් අපි මොනවද ඇතුළත් කරලා දෙන්නේ කියලා වීඩියෝ එකේදී බලමු. ඉතින් මම මේකට තෝරගත්තේ මේ ටෙක්නෝ ෆෝන් එක. ටෙක්නෝ ස්පාර්ක් 13 ෆෝන් එක. ඉතින් මෙන්න මේ විදිහට ෆෝන් එක අන්බොක්ස් කරගත්ත පස්සේ අපිට බලන්න පුළුවන් හොඳ ලුක් එකක් තියෙන ෆෝන් එකක්. ඉතින් ඇත්තටම දැනට ෆෝන් එකක් ගන්නකොට විවිධ ආයතන කිහිපයක් තියෙනවා ලංකාව පුරාම මේ විදිහට ඔයාලට ගෙවන්න ෆෝන් ගන්න පුළුවන්. හැබැයි එක වාරිකයක් හෝ මිස් වුණොත් අනිවාර්යයෙන්ම ෆෝන් එක ලොක් වෙනවා. ඉතින් ඒ නිසා බලමු මේ ලොක් එක කොහොමද දාලා දෙන්නේ සහ කොහොමද මේ ලොක් නැතුව ඔයාලා ඉස්සරහට පාවිච්චි කරන්න කියලා වීඩියෝ මාලාවක් ඔයාලට කියලා දෙනවා. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක බලන්න මේ දැනුම අරගෙන ඉදිරියටත් එන වීඩියෝ බලුවොත් ඔයාලට සම්පූර්ණයෙන්ම මේ විස්තර ටික දැනගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අන්බොක්ස් කරාට පස්සේ මේ කම්පැනි එකෙන් ලබා දෙන QR කෝඩ් එක තමයි මේ ෆෝන් එකට ඇතුළත් කරන්නේ. ඉතින් මේ තියෙන අනිත් ෆෝන් එකේ මගේ මේ ලබා දුන්න QR කෝඩ් එක. ඉතින් මෙන්න මේ විදිහට ඉස්සල්ලාම අපි මෙන්න මේ QR කෝඩ් එක තමයි ෆෝන් එකට ඇතුළත් කරන්නේ. ඉතින් ෆෝන් එකේ මුකුත්ම ඇතුළත් කරන්න කලින් තමයි මේ QR කෝඩ් එක ඇතුළත් කරන්න. ඉතින් භාෂාවවත් මේකේ තෝරන්නේ අපේ ඉස්සල්ලාම කරන්න මේ QR කෝඩ් එක ඇතුළත් කරගන්න එක. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට Wi-Fi එකකට කනෙක්ට් කරන්න. ඉතින් මගේ අනිත් ෆෝන් එකට තමයි මේ විදිහට මේ Wi-Fi network කනෙක්ට් කරන්නේ hotspot ලබාගෙන. ඉතින් මෙන්න මේ විදිහට ඉස්සරහට setup කරගෙන යනවා ෆෝන් එක. ඉතින් මේ ආයේදී ඔයාලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ ගෙවන්න ෆෝන් එකක් ගත්තොත් අනිවාර්යයෙන්ම සියලු දේම ගෙවලා ඉවර කරගන්න. ඉතින් මේකත් මතක් කරන වීඩියෝ එකේදී. ඉතින් ඔයාලට එක වාරයකට දාගන්න බැරිනොත් ලොක් වෙන නිසා පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් මේක කොහොමද නිවැරදි කරගන්නේ කියලා අපි ඉස්සරහට කතා කරමු. ඉතින් මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම setup වෙන ෆෝන් එක. මෙන්න ඒ ටිකෙන් පස්සේ අපිට මෙන්න මේ වගේ මෙනු එකක් එනවා. ඉතින් මේ ටික ඔක්කොම ඔයාලට දාගන්න බෑ. අනිවාර්යයෙන්ම මේ ෆෝන් එක ගන්න කඩෙන් නැත්නම් අනිවාර්යයෙන් මේ ආයතනෙන් තමයි ඒක ඇතුළත් කරලා දෙන්නේ. ඉතින් ඔයාලගේ දැනගැනීම පිණිස තමයි මම මේ වීඩියෝ එක දාන්න ඕනේ කියලා හිතුවේ. මොකක්ද මේ ලොක් වෙන සිස්ටම් එක කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා ෆෝන් එකක් ගද්දි බලන්න පුළුවන් මේ ෆෝන් එක ගෙවන්න ගද්ද ෆෝන් එකක්ද කියලාත්. මොකද ගොඩක් අය සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් විකුණනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේක ගෙවන්න ගත්ත ෆෝන් එකක්ද කියලාත් අනිවාර්යෙන්ම බලන්න පුළුවන් මේ වීඩියෝ එකේදී. ඉතින් මෙන්න මේ විදිහට ඒ කම්පැනි එකට ඔයාලා ඇක්සෙප්ට් කරගන්නවා සීලුම දබා දෙන දේවල්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලගේ මේල් එක ඇඩ්‍රස් කරන්න එනවා. ඉතින් ඒකත් මේල් එක දෙන්නේ නැතුව මෙන්න මේ විදිහට ඉස්සරහට යනවා. ඉතින් අනිත් එකේ Play Store හදනවා වගේ නෙවෙයි අපි මේ ගෙවන්න ගද්දි ෆෝන් එකේදී අනිවාර්යෙන්ම ඔයාලගේ තියෙන email address එකක් තමයි ඇතුළත් කරන්න ඕනේ. ඔයාලට බෑ කෙලින්ම එතනදිම නැත්තම් Play Store එක තුලදිම email එකක් හදාගන්න. ඉතින් අපි බලමු දැන් මේ කම්පැනි එකෙන් ලබා දුන්න කෝඩ් එක වැටිලාද සහ ඒ අදාළ දේවල් සිද්ධ වෙලාද කියලා. ඉතින් අපිට මෙන්න මේ විදිහට off කරලා නැත්තම් ස්ක්‍රීන් එක off කරලා on කරගෙන බලන්න පුළුවන්. යටින් අපිට බලා ගන්න පුළුවන් මේ කම්පැනි එකේ නම වැටෙනවා. ඉතින් මේ උඩ ඇවිල්ලා තියෙන මැසේජ් එක නෙවෙයි යටින් ඇවිල්ලා තියෙන පොඩිවට මෙන්න මේ විදිහට කම්පැනි නම. ඉතින් ඔයාලා ගන්න ආයතනයේ නම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් කඩේ නැත්තම් ඔයාලා කඩේකින් ගන්නවා නම් කඩේ shop එකේ නම නෙමෙයි වැටෙන්නේ. මේ ගෙවන්න ෆෝන් ලබා දුන්න ආයතනයේ නම තමයි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලා සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් එකක් ගද්දිත් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් මේ ලොක් ඉවත් කරගන්නේ කොහොමද කියලාත් සහ ඒ පිළිබඳ සම්පූර්ණ වීඩියෝ ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා channel එක subscribe කරලා bell icon එක ඉස්සරහින් ක්ලික් කරලා තියාගන්න. එහෙම වුණොත් ඔයාලට දිගටම මේ වගේ වැදගත් වීඩියෝ බලන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකත් මතක් කරනවා. ඉතින් නැවතත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.